මේ තියෙන්නේ හදාගත්ත බෙඩ් රෝල් එක. ගොඩක් ලස්සනට ගොඩාක් රසයි මේක. ඔයාලා හදලා බලන්න. මේක කන්න ටොමැටෝ සෝස් එකක් නම් නැතුවම බෑ. මම අද ලෑස්ති ගොඩක් රස ටිකක් වෙනස් විදිහේ බ්‍රෙඩ් බන් එකක් හදාගන්න. අපි බලමු මේක හදාගන්නේ කොහොමද මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මම ඒකට අරන් තියෙනවා සෑන්ඩ්විචස් පාන්. ඊට පස්සේ මේ විදිහට චිකන් අරන් තියෙනවා. කටු ඉවත් කරලා පොඩිවට කපාගෙන තියෙන්නේ. මේ තියෙන බිස්කට් කුඩු. ඊට පස්සේ මේ තියෙන ලුණු, ගම්මිරිස් කුඩු, මේ සුදු ලුණුයි ඉඟුරුයි චොප් කරලා අරගෙන තියෙනවා. මේ තියෙන මයෝනේස් පිටතර 3ක් අරගෙන තියෙනවා. ලොකු ලුණු ගෙඩියක් මේ විදිහට පොඩිවට කපාගෙන තියෙනවා. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ මේ විදිහට ෆෑන් එකක් ලිපේ තියලා අපි කපාගත්ත චිකන් ටිකේ වතුර ගතිය අයින් කරගන්න එක. මම මේක තෙල් මුකුත් එකතු කරේ නැහැ. චිකන් එකේ වතුර ටික එකතු කරගන්න එක මේ විදිහට තියන්න ඕනේ. චිකන් එකේ තියෙන වතුර ගතිය ඉවත් වෙනකන් මේ විදිහට හැඳි ගන්න ඕනේ. ලිපේ ගින්දර ගොඩාක් අඩු කරගෙන මේ විදිහට හැඳි ගන්න. මම මේ චිකන් එකට වතුර එකතු කරලා නෙමෙයි චිකන් එකෙන් තිබ්බ වතුර මේ විදිහට හැඳි ගගා හොදින් මේක ටිකක් සම්බ ගන්න ඕනේ. චිකන් එකේ තිබ්බ වතුර ගතිය හොඳින් ඉවත් වෙලා තියෙන්නේ. මම දැන් මේක ඕෆ් කරලා මේ චිකන් ටික වෙන බාටනයකට අයින් කරගන්නවා. මම දැන් ලෑස්ති බන් එකට දාන මිශ්‍රණය හදාගන්න. මම ඒකට අරගෙන තියෙනවා ලොකු බීලුණු ගෙඩියක් පොඩිවට කපලා. මෙතන තෙල් මේස් හැඳි දෙකක් තියෙනවා. අපි මේ ටිකට මේ ටික එකතු කරනවා. විනාඩි 2ක් විතර ලුණු ටික හොඳින් ටෙම්පරාදු වෙන දෙන්න ඕනේ. මම ඒත් එක්කම සුදු ලුණුයි ඉඟුරුයි අරගෙන තියෙනවා. ඒ ටිකත් එකතු කරනවා මේ විදිහට. ලුණු ටික වෙලාවක් ටෙම්පරාදු කරගෙන මේ තියෙන්නේ අපි තෙත ගතිය ඉවත් කරගත්ත චිකන් ටික මම මේකට එකතු කරනවා. මේ මිශ්‍රණයට ගොඩක් පහේ වර්ග දාන්න නැහැ. මම ඒකට එකතු කරනවා ගම්මිරිස්. ගම්මිරිස් කුඩු කේන්දි භාගයක් විතර එකතු කරනවා. ඊට පස්සේ මම එකතු කරනවා ලුණු ගොඩාක් එකතු කරන්නේ නැහැ. තේහෙන්දි කාලක් විතර වගේ තමයි දාන්නේ. මොකද මයොනීස් වල ලුණු ගතිය තියෙන නිසා. 3-5 කුඩු මිරිස් කුඩු කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. තව ටික වෙලාවක් තියන්න ඕනේ. අපි හදාගත්ත මිශ්‍රණය මේ ගානට එනකොට ඒක ඕෆ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ටික වෙලාවක් නිවෙන්න තියන්න ඕනේ. මේක ඕෆ් කරගන්නවා. අපි මේ පාන් පෙත්තක් මේ විදිහට අරගෙන මෙතන ප්ලාස්ටික් කෝප්පයක් ඕනම ගෙදරක තියෙනවා. මමත් ඒකයි මේක පාවිච්චි කරන්නේ. මේ විදිහට තියලා හොඳින් රවුමක් කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට රවුමට කපා ගන්න ඕනේ. ඔයාලා මේ රවුම් ටික මෙන්න මේ වගේ ලස්සනට කපා ගන්න. මේ තියෙන මම පෙති 10ක් කපාගෙන තියෙනවා. අපි බලමු ඊගාවට මොකද කරන්න කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත චිකන් එක. ඒක ගොඩාක් හොඳින් නිමිලා තියෙන්නේ.
මේකට මම එකතු කරනවා. මෙතන මම අරගෙන තියෙනවා මයොනයිස් මේස හැඳි 3මාරක්. ඒක මම මේ විදිහට එකතු කරනවා. ගොඩාක් රසයි මේක. වෙන පහේ වර්ග මොකුත් දාන්න එපා. එතකොට මේක නියම රස ගන්න බැරි වෙනවා. මයොනයිස් ටික එකතු කරලා මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ. මයොනයිස් එකතු කරන්න ඕනේ චිකන් ටික හොඳටම නෙවුනහම නැත්නම් මයොනයිස් දිය වෙන්න බලනවා රස්නි පිට එකතු කරොත්. මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණේ. අපි මේක මේ විදිහට අපි කපාගත්ත පාන් එකේ රවුමකට එකතු කරනවා. ඊට පස්සේ මේ විදිහට අනිත් එක තියලා හොඳින් තද කරගන්න. මෙන්න මේ විදිහට වටේ හොඳින් මෙන්න මේ විදිහට ගැලවෙන්නේ නැති විදිහට තද කරගන්න. මෙන්න මේ විදිහට අත් දෙකම පාවිච්චි කරන්න වෙනවා. මොකද තනියෙන් මේක කරන්න බැරි නිසා මෙන්න මේ විදිහට හදා ගන්න. අපි දාගත්ත මිශ්‍රණය හොඳින් ඇතුළට දාගෙන මෙන්න මේ විදිහට තද කර ගන්න ඕනේ. වතුර මුකුත් ගන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ අපි හදාගත්ත බෙඩ් රෝල් ටික. අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. මම බිත්තර 3ක් ගත්තා. තුනම මේ විදිහට අරගෙන වාදනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. නිකම් බිත්තර විතරයි. අපි හදාගත්ත බෙඩ් රෝල් එක මේ විදිහට බිත්තරයකට දාන්න ඕනේ. දෙපැත්තම හොඳින් මෙන්න මේ විදිහට බිත්තර තවර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔයාලටත් මේ වගේ ගෑරුප්පක් පාවිච්චි කරන්න වෙයි. ඊට පස්සේ බිස්කට් කුඩුවකින් තියනවා. බිස්කට් කුඩුවක මේ විදිහට ගා ගන්න ඕනේ. වටේ ගැලවෙන්නේ නැති විදිහට අතින් පොඩ්ඩක් තද කර කර මේ විදිහට බිස්කට් කුඩු දවට ගන්න ඕනේ. මේ විදිහට මේ තියෙන්නේ මම හදාගත්ත එක බෙඩ් රෝල් එකක්. මේ බලන්න. මේ තියෙන්නේ මම හදාගත්ත බෙඩ් රෝල් ටික. බිස්කට් කුඩු හොඳින් තවරලා තියෙන මේකට හොඳ ක්‍රිස්පි ගතියක් එනවා. අපි මේක දැන් ගැඹුරු තෙලේ බැදගමු. මම බිත්තර 3කින් මේ වගේ රෝල් 6ක් හදාගත්තා. අපි මේක හොඳින් ගැඹුරු තෙලේ බැදගමු. ගොඩාක් ලස්සනට තියෙනවා මේ බලන්න. අපි හදාගත්ත බෙඩ් රෝල් එක මේ විදිහට ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. මගේ තෙල් එක හොඳින් රත් කරලා තියෙන්නේ. අපි හදාගත්ත බෙඩ් රෝල් එක මේ විදිහට බැදගමු. හදාගත්ත බෙඩ් රෝල් එක මේ විදිහට හොඳින් දෙපැත්ත දාලා බැද ගන්න ඕනේ. මේ විදිහට. මේ තියෙන්නේ අපි හදාගත්ත රෝල් එක. මේ බලන්න ගොඩාක් ලස්සනට තියෙනවා. ඒ වගේම ගොඩාක් රසයි මේක. තෙලකින් අයින් කරමු. අපි මේ විදිහටම තව එකක් බැදගමු. දෙපැත්තම හරව මේ විදිහට හොඳින් බැද ගන්න ඕනේ. මෙන්න මේ ගානට එනකොට බෙඩ් රෝල් එක හොඳින් බැදිලා තියෙන්නේ. ඉතින් අයින් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ හදාගත්ත බෙඩ් රෝල් එක. ගොඩක් ලස්සනට ගොඩාක් රසයි මේක. ඔයාලා හදලා බලන්න. මේක කන්න ටොමැටෝ සෝස් එකක් නම් නැතුවම බෑ. මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න. like එකක් දාලා
යාළුවොන් අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.